කරන්නේ. ඔයාලා ඕන දෙයකට කෙලින් උත්තර දෙනවද? ඕන දෙයකට කෙලින් උත්තර දෙන්න සමහර ප්‍රශ්න තියෙනවා මම උත්තර දෙන්නේ නැහැ මාත්. ඇයි ඒ? මොකද සමහර ප්‍රශ්න මම මගහැර යනවා. ඇයි ඒ? ඒකට හේතුව රූප නම්බර් 106 චිත්‍රපටයේ තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ගියොත් උත්තරයක් දෙන්න බෑ කෙලින්. හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නේ නැහැ. මොකද මටත් මේ අවස්ථාව ආපු වෙලාවේ ඇදලා අරින්න ඕනේ ඒක. සමහර පුළුවන් ප්‍රශ්නයක් නම් මම උත්තර දෙන්න. සර් අහන්න. එහෙම බෑ. එහෙම ජීවිතේ එහෙම නිකන් ඒ ටයිම් කකුල් දෙක තියන් ඉන්න බෑ. නෑ මාධ්‍ය තුල කතා කරන්න. හරි ඔයා කෙලින්ම අහන්නකො මගෙන් ප්‍රශ්න මම උත්තර දෙනවා. මට නම් ගැටලුවක් නැහැ. ඔයාට ඇයි බැරි? මේ මාධ්‍ය තුල වුණත් කුණුවරපයක් නෙමෙයි ආන්නේ නැහැ. කුණුවරප අහන්නේ නැහැ මං ඔයාගේ. ඔව් කමක් නැහැ මං සර් ප්‍රශ්න අහන්න පුළුවන් නම් උත්තර දෙන්න. පුළුවන්ද? බලමු. දක්ෂම අධ්‍යක්ෂකයා සුදේෂ්ද මමද? gosh. සුදේෂ් හොඳ බලා හිටා. උඹට උත්තරේ හම්බෙනවා. ඔය දෙන්න හොඳම යාළුවනේ. ඒකට කමන්නේ නැහැ. පලංචියේ ලීරුවේ අපි එකට පලංචියේ ලීරුවේ අපි එකට ඇයි පෙම් කලේ එක බලට වගේ තමයි. සුදේෂ් ඔන්න උත්තරේ දෙන්න. දක්ෂ සුදේෂ්ද මමද? මම මේ ප්‍රශ්නේ මගේ හැර යනවා. එහෙම මගේ අරින්න හම්බෙන්නේ අපි දෙන්න ඔයාට. කියන්නකෝ බලන්න. අතර මගේ හැරියා. මගේ හැරියාද? ඒකට නම් උත්තරේ දෙන්නේ නැහැ කොහොමද? ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ කන්ටිනියු කරමු. හරි. ඊට පස්සේ අපි හම්බෙනවා. ඔව් ඊට පස්සේ හම්බෙනවා I think ඉතින් ඇත්තටම සර් මේ අඬනවනේ ඔයා. ඇයි අඬන්නේ? මේ ප්‍රශ්නයක් කියමු. කඳුළුත් ඇවිල්ලා. නෑ මම සුදේෂ් හරිම එක්සයිටඩ්. ඉතින් ඒ කියන්නේ ඒ වගේ ප්‍රශ්නයක් අහපුවම හරි බය හිතෙනවා. ඒ කියන්නේ ඇත්තටම සුදේශවන්ත පිරිස් මහත්මයා හින්සා තමයි මට ජැක්සන් අන්තනි මහත්මයා සමග රඟපාන්න හම්බෙන්නේ. මම බොහෝම ගරු කරන ඒ කියන්නේ පුදුමාකාර ගෞරවණීය හොඳ අධ්‍යක්ෂකතුමෙක්. ඉතින් එතුමා හරහා ඔබතුමාව හම්බෙනවා. දැන් ඔබතුමා hina වෙලා විහිළු කරලා හිටියට ඔබතුමත් බොහොම ගෞරවණීය සමහර දේවල් මට හරි සීරියස් අවවාද දීලා තියෙනවා. කියන්නේ කොච්චර hina වෙලා හිටියත් බොහොම ගෞරවණීය හිත හොඳ කෙනෙක්. ඒ කියන්නේ මම දැකලා තියෙනවා අපේ ලොකේෂන් එකේ අපි වැඩ කරන අය එක කිසිම කෙනෙකුගේ හිත පාරන්නේ නැහැ. කියන්නේ ටී බෝයිගේ ඉඳන්ම කැමරා අධ්‍යක්ෂකවරයා සහ රංගන ශිල්පිනිය හැමෝගෙම කිසිම වෙලාවක හිත රිද්දන්නේ නැහැ. හැමෝටම හොඳින් සැලකනවා. ඉතින් සුදේශසන් පිරිස් මහත්තයාගෙත් මම ඒ ගතිගුණය දකිනවා. ඒ වගේම තමයි මිසස් සුරංග හරි පොසිටිව්. හරිම පොසිටිව් ඩිරෙක්ටර් කෙනෙක්. එකපාරක් මට මතකයි මේ චිත්‍රපටයේ මොන හරි දෙයකට දින චුට්ටක් වෙනස් කරගන්න උනා මන් නිසා. ඉතින් සමහර වෙලාවට මාව ස්ට්‍රෙස් කරන්න මට ඒ එක්සෑම් කාලේ මම ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට හැබැයි මිසස් සුරංග කිසිම වෙලාවක ඒක අයියෝ දැන් මොකද කරන්නේ එහෙම ඔයාට අග්ගාලා එකට ඊළඟට කරන්න ඕන මොකද්ද කියන දේ කියන්නේ මාව පොඩ්ඩක්වත් ස්ට්‍රෙස් කරන්නේ නැතුව එහෙම ගන්න බෑ. එහෙම රංගන ශිල්පියෙන්ගෙන් වැඩ ගන්න බෑ. රංගන ශිල්පියන් කියන්නේ හරි නිදහසේ තියන්න ඕන කටිය. හැබැයි ඒක අයිතුරු ලෙස පාවිච්චි කරන්න ඉන්නවා. ඒක අපේ වගකීමක්. ඒක කියන්නේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ශිල්පිනියන් මේ කායකද මේ වැඩේ කරන්නේ මොකද්ද මේ වැඩේ කියලා බොරදිය මාළු බානා ඉන්නවා. ඒ කාරණාවේදී. ඒගොල්ලන්ට මේ එක්ස්කියුස් එක නෑ. ඒක රංගන ශිල්පිනි වෙන්න බෑ. වෙන්නේ නැතියෝ. වෙන්නේ නැති. මේකට ගෞරවයක් තියෙන්න බෑ. ඔව්. කෙලින් උත්තර දෙනවා කිව්වා නේද? දක්ෂම නළුවා ජැක්සන් ඇන්තනිද බිමල් ජයකොඩද? මම ඒකත් මගහැර යනවා. ඔයා මග හරින එකමනේ කරන්නේ. මොකක් කරන්න බෑනේ අප්පා දැන් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ආව නම් ප්‍රශ්න ඔක්කොම මගහැර යනවා. හරි. ඒකත් මගේ හරියන්නේ නේ. හරි. ඊට පස්සේ මොන අපි දෙන්න? හරි. ඉතින් මම කී හිටියේ මේ මට ඉතින් හම්බුනේ බොහොම සුන්දර හිත හොඳ අධ්‍යක්ෂකතුමෙක්. චරිත සාධික නෙමේ. මේ මිසස් සුරංග. හරි හරි. සුරංග අල්විස් මහත්මයා. thank you very much. thank you. thanks. ඒක නෙමේ. අපේ හමුව. දැන් හමු වෙලා ඔක්කොම කරලා චිත්‍රපටියක් කරා මේ කතා බහේ. මම දැන් දර්ශන තල ගැනත් කියලා ඒක ඔක්කොම ඉවරයි. ඉවරද? ආයෙ නවත්තමු. එහෙනම් හරි. ආයිබෝන් බොහොම ස්තුතියි බලන් හිටියට. ඉවරයිනේ? නැගිටින්නද? නැගිටින්නද?